පන්සල අපේ පන්සල අපේ කමරක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා Banggan bagaimana putra dan mahasiswa Samarambo Cipukaran Muslimu kata itu para diri kalau ada itu ada itu akan terjadi pada saudara ලාංකීය බෞද්ධයාගේ මුදුන් මල් කඩබඩු කලකා පෙරහැර කලකා බාලු කලකා පෙරහැර මතක් කරගන්න මනස ඉවයාවි අවදිවි අලුත් දේවි මතක් වේවි මේ සුන්දර දසුන් ඔබගේ ගුරුවරීම ශිල්පීය දක්ෂතාවය දරට කරගන්න ප්‍රබුද්ධ කරගන්න මේ නර්තන ශිල්පී අපූර්වට අදදිනේ නර්තනයේ යෙදෙනාකාරය ඔබට දක්වන්නට විදිහට හැකියාව උදා වෙලා තියෙනවා.
දායකත්වයෙන් ලබා දෙනවා.
උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ ගරු කැබිනට් අමාත්‍ය ජයරත්න හේරත් මැතිතුමන්ට ආරාධනා කරනවා ජාතික ධජය ඔසවන්නට බෞද්ධ ධජය ගුණේ ලෙලදවන්නට බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා නාගොල්ල විහාරස්ථානයේ ඒ වගේමයි තිහව ගස්සන් දළුපත උඹේ විහාරාධිපති පල්පිටිගම ශාස්ත්‍රාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේකාධිකාරී අවසරයි ගණේගොඩ රතන ජෝති නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා බෞද්ධ ධජය ඔසවන්නට අපත් සමග සම්බන්ධ වෙන්න
සෙවණින් පෝෂි නැන්නුරෙල දද වාරිය පොළයි දෑ අභිමානෙන් සති බව සුරකින්න වයඹ උදා භූමි අසමාන පුණ්‍ය භූමි දෙස දෙස සුපතල නැටුම් කලාවයි ජනහද බන්ධන එළගැමි ගියයි ශිල්ප කලාරති සාහිත්‍ය සයුරයි වයඹ ශ්‍රියාදී හෙළසන සාදු ගණන් ශ්‍රී ලංකලනී වයඹ රාදී ශ්‍රී නරනිදු සෙවණින් පෝෂි අසමාන පුණ්‍ය භූමි යෝගිනීගේ නාමය වීරව කුසුම් දාමය දුරුව මල පානය උදා වේවා ලෝක සාමය බුදු හිමිගේ නාමය වීරව කුසුම් දාමය දුරුව බල පානය උදා වේවා ලෝක සාමය බුදු හිමිගේ නාමය වීරව කුසුම් දාමය දුරුව බල පානය උදා වේවා ලෝක සාමය ඔබ සියලු දෙනාම පිළිගනිමින් අද දිනේ අරමුණ පැහැදිලි කරන්නට මගේ ගෞරවනීය නමස්කාර පූර්වක ආරාධනයේ අවසරයි පාරමී ශ්‍රීනිවාස නායක ස්වාමීන් වහන්සේ පින්නතුනි සිල්මෑණිවරුනි උපාසක උපාසිකාවනි අතිශාල පිරිසක් තාමත් එමින් පවතින මේ මොහොතේදී කීතු දේවල් රාශියක් තිබුණත් කාලයකට අපිට ඉඩ දෙන්නේ නැති නිසා මට පැවිදිලා තියෙන්නේ මේ කාරණේ මූලික හැඳින්වීමත් පිළිගැනීමත් ධන පරිත්‍යාග සම පරිත්‍යාගය ලැබිලා තමයි මේ පුණ්‍ය භූමිය මේ අත් තත්ත්වයට ගැනීමට අපට හැකියාව ලැබුණේ. ඒ නිසා මම මේ උත්සවයේ ආරාධිත ප්‍රධානීන් හැටියට යොදාගත්තේ විහාරස්ථාන සතර පෙරුමේ සියලු දායක කාරකාදීන් ඒ නමසුරු පරිත්‍යාගයන් තුළින් මේ කටයුතු ආරම්භ කරන්නට ඒ වගේම ඒ හැම දිනම පූජනීයත්වයෙන් ගෞරවනීයත්වයෙන් පිළිගන්න පිරිසක් තමයි මහා සංඝ රත්නය. ඒ මහා සංඝ රත්නය අතිනොත් ඊළඟට අපේ ප්‍රදේශයේ පුරාවටම බොහෝ දුෂ්කර සේවාවන් කරමින් විහාරස්ථාන නැති ප්‍රදේශවල බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාව දියුණු කරන්නට මහත් කැපකිරීමක් කරන පිරිසක් තමයි සිල්මෑණිවරු නැත්නම් ඒ සිල්මෑණිවරුන් වහන්සේලා උන්වහන්සේලාට අපි ආරාධනා කළා මේ කටයුත්තේ තවත් පිරිසක් හැටියට. ඒ අනුව මා දෙයිතාම් සතුටු වෙනවා මට ඥාතිත්වයක් තියෙන ඒ ඥාතිත්වයේ නිසාම අපි හැමදාම දේශපාලන වශයෙන් වගේම ඥාතීන් හැටියට ජාතික ආගමික කටයුතු වලදී අපේ ජයරත්න ඇමතුමා
ජයරත්න එමෙතුමා මේ ප්‍රදේශයේ නියෝජනය කරන කැබිනට් ඇමති කෙනෙක් හැටියට කටයුතු කරන නිසාම ඒ වගේම යාපහු ජනතාවගේ ආදරේ දිනාගත්ත ඒ ටීබී ඒකනායක මැතිතුමාට මම ගෞරවයෙන් ආරාධනා කළා අපට සම්බන්ධතාවයන් තියෙන නිසා මේ ස්ථානට පැමිණලා මේ කරන සේවාවට මොනියම් දායකත්වයක් දරලා මේ කටයුත්ත සාර්ථක කරගන්න උදව් කරන්නේ කියලා මම හිතනවා අතිශයින්ම අවිවේකී කාල පරිච්ඡේදයක් නිසා එතුමාට මෙතෙන්ට මේ වෙලාවේ සපත් වෙන්න බැරි වුණත් කොයි මොහොතකාරී අපි බලාපොරොත්තු වෙනවා මේ එතුමාත් මේ ස්ථානට පැමිණෙවි කියලා. ඊළඟට අපි ආරාධනා කළා සභාපතිතුමාට මාද ඉතාම වැදගත් දෙයක් කියන්න ඕනේ. දේශපාලන අධිකාරීන් අය දුක කරදරයක් කෙනෙකුට පැමිණිච්චාම ඒ පුජ්‍යලයාගේ පක්ෂ පාට බලන්න හොඳ නැහැ. ඒ දුක කරදරය තමයි මුලට ගන්නට ඕනේ. මම අපේ විහාරස්ථානෙට එවැනි කරදරයක් පැමිණිච්ච වෙලාවක මම ආරාධනා කළා නෙවෙයි කෙසේ හරි ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට ආරංචි වෙලා අපේ විහාරස්ථානයේ තිබුණ පැරණි මහා බෝධි ධෘමය හදිස්සිය ගලවගෙන වැටිච්ච වෙලාවේ එතුමා මේ ස්ථානට පැමිණලා බලලා එතුමාට කරන්න පුළුවන් ඒ වෙලාවේ කරන්න පුළුවන් ඉහළම කටයුත්ත මුදලින් පුංචි වෙන්න පුළුවන් රුපියල් 30000ක් වෙනුවෙන් බලක් වැය කරලා ඒ විහාර භූමිය ඇතුළත තිබෙන විහාරයේ හදිසියෙ කඩා වැටෙන්න සිද්ධ වුණායි ගහ ගැලවෙනකොට එතුමා ඒ උතුම් කාර්යයට අනාරාධිතව නැත්නම් ආරාධනාවකින් තොරව හාමුදුරනේ මම ඉක්මනට මේකට අවශ්‍ය කරන උණු ටික වන්නම් මේ විහාරයේ ප්‍රතිසංස්කරණය කළා නැවත මේ ජනයාට වන්දනා කරන්නට අවස්ථාව සලසලා දෙන්නේ කියලා එතුමා ඒ තින් හැමදෙනාටම මේ උත්සවය සංවිධානය කරගන්නට සහාය දුන්න හැමදෙනාම පිළිගැනීමෙන් ස්තුති කතාව කරන වෙලාවේ මගෙන් අඩුපාඩුවක් සිද්ධ වුණා නම් ඒ ටික සම්පූර්ණ කළා එලේකන්තුමිය විසින් ස්තුති කතාව සිද්ධ කරાવી කියන බලාපොරොත්තුවත් ඇති කරමින් කාල වේලා ඉක්ම ගින් තිබෙන නිසා ඒ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩලිම කර ගැනීමට මම එකම ඉල්ලීමයි කරන්නේ රාජ්‍ය මට්ටමින් අපට සල්ලි ඉල්ලන්න අමාරුයි හේතුව රට පුරාම විවිධාකාර සංවර්ධන කටයුතු කරන්න තියෙන යුගයක් මේක අපිට ගම් හතක් තියෙනවා අපේ වටේම තියෙනවා ඇලදොලව ගල් අපිට තියෙනවා මේ චෛත්‍ය ඉදි කරන්න විශාල වශයෙන් වැය වෙන්නේ ශ්‍රමයක් අර මූලික සම්පත් ටිකක් පමණයි ඔය ටික අපිට ලැබෙනවා නම් සම පරිත්‍යාගය ලැබෙනවා නම් ඔය ගලාගෙන යන වැලි වලින් වැලි උරයක් තරම් පොඩි ප්‍රමාණයක් එකිනෙක අපිට ගෙනත් පන්සලට දානවා නම් මේ චෛත්‍ය වගේ චෛත්‍ය 10ක් හදන්නට අපිට ඒකාන්තයෙන්ම පුළුවන් මේ කාර්යයට සහභාගී වුණ ඔබතුමාලා හැම දෙනාම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු ඒ වගේම අපේ ප්‍රදේශයේ ඉන්න රුවන් යාපා මහත්මයාත් ඇතුළු සියලුම දෙනා පිළිගනිමින් ඒ වගේම මේ උත්සවයට පැමිණි ආරාධිත අමුත්තන් පිළිගනිමින් මට තව විශේෂ පිළිගැනීමක් කරන්න ඕනේ මේ පිටිපස්සේ ඉන්න අපේ රෝණ මහත්මයා මගේ බොහොම කල්යාණ මිත්‍රයෙක් එතුමා මම කුරුණෑගල ටවුමට එනවනම් මට මතක් කරන්න කියලා තියෙන්නේ ටවුමට එන්න මෙහි ඉඳලා මෙහාට වාහනයක් යනවා මේ වගේ සද්ධාවෙන් වැඩ කරලා කෙනෙක්ගේ හිත වැදුනොත් ඒක මට මහා දුකක් ඒ නිසා මොනියම් අමතක වීමක් වුණා නම් ඒ අමතක වීමට ඔබ ඊවසාවධාරණමින් මතක් කරමින් සියලු දෙනා වහන්සේටත් ජනයාටත් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් මේ කල උතුම් පුණ්‍ය ක්‍රියාවේ පුණ්‍ය මහිමෙන්
අමාමහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෝධි ප්‍රාකාරය අද හවස විවෘත කරන්නේ. ඒ විවෘත කිරීමට ආරාධනා ලැබිලා තියෙන්නේ ඒ බෝධි ප්‍රාකාරයට ධන පරිත්‍යාග කළ පින්නතුන්ට. ඒ පින්නතුන් පිළිගනිමින් හවස එයාගේ පූජාවෙන් මේ බෝධි ප්‍රාකාරය අද ඉඳලා බෞද්ධ ජනතාවට වඳින්න පුදන්න අපි පූජා කරමු. අපේ ගුරු දෙමව්පියන්ට පින් දෙමු. අපි පින් ලබමු. සසර ගමනනේ සපවත්ව ගත කරමු. සංසාරික දුක් කෙලවර කළා මහා නිවන් සුව සාක්ෂාත් කරගමු කියලා මතක් කරමින් ඔබ හැමදෙනාටම තුනුවන්ගේ සරණයි සියලු දෙවි රැකවරණයි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන්. කඳුබඩගම කඳුරුබඩ අපේ පුරාණ විහාරස්ථානයේ සමින්බ මහින්දාගමනයට පෙර ආතුව බෞද්ධ ජනයා වාසය කළ පුද පූජා සිදු කළ ස්ථානයක් බවට පුරාවිද්‍යා සාක්ෂි සාධක අපට දකින්නට ලැබෙනවා. මහින්දාගමනයට පෙර ආතුව බුදුරජාණන් වහන්සේගේ තෝර ලංකා ගමනයත් සමගින් මේ පුරවරේ බෞද්ධ පුරවරයක් බවට පත් වෙනවා. අතීතයේ නිර්මාණකරුවන් නොසිටියත් ලෝතර බුදු පියාණන් වහන්සේගේ රූපේ ජීවමාන කරන්නට ඒ කාලේ ගල් පූර්වක් තබාගෙන ඒට වන්දනාමාන කරමින් ලෝතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුද පූජාහාර දක්වා තිබෙනවා මේ භූමියේ. අදටත් එහි පුරාවිද්‍යා සාක්ෂි සාධක දකින්නට ලැබෙනවා. සමන්ගිරි පවුවේ ලෝතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පතුල ප්‍රතිස්ථාපනය කළයින් අනතුරුව කාලයගේ ඇවෑමෙන් මේ භූමියේ එය නැවත ප්‍රතිස්ථාපනය කරලා අප නිර්මාණකරුවන්ගේ ඒ නිර්මාණශීලී හැකියාවන්ගෙන් අපූර්වත්වයෙන් හැඩගන්වලා මේ සිරිපතුල නිර්මාණය කරලා තිබෙනවා. එයත් මහින්දාගමනයට පෙර යුගයේ නිර්මාණයක් බව අපිට දකින්නට ලැබෙනවා. ඉතින් එවැනි පුරාතන ඉතිහාසයකට හිමිකම් කියන පුදුබිමකයි ඔබ අපි මේ රැඳී සිටින්නේ. යෝච පබ්බජිතෝ නරෝ යෝකරෝති සත්තු බිම්බන් දුවම් බුද්ධෝ භවිස්සති තී. වැඩමවදාල අප මෙම කඳුරුගොඩ ඓතිහාසික පුරාණ රාජ මහා විහාරාධිපති ඇමරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරයේ විහාරාධිකාරී විචිත්‍ර භානක පාරඹේ සිරිනිවාස විධාන ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වැඩමවදාල අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේලා විහාරාධිපති නායක හාමුදුරන් වහන්සේලා ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අද මේ උතුම් අවස්ථාවට සහභාගී වී සිටින අපේ ජයරත්න හේරත් අමාත්‍යතුමන් ඒ වගේම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ප්‍රමුඛ සම්භාවනීය පින්නතුනි මේ අවස්ථාවේ දිගට අනුශාසනා කිරීමට අවස්ථාවක් නොඋනත් මේ වටිනා අවස්ථාව බුදුන් දකින්නට එවැගේම නිවන් දකින්නට හොඳ පින්කම් සමුදායක් සිදු කරගන්න ඊටාත්ම ශ්‍රේෂ්ඨ අවස්ථාවක් හැටියට කල්පනා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඊටාත්ම ශ්‍රේෂ්ඨ සත්පුරුෂ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට ගෞරවනීය පාරඹේ සිරිනිවාස අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ තමන්ගේ ආදරණීය ගුරු පියාණන් වහන්සේගේ මඟ අනුගමනය කරමින් ඒ වගේම මේ වන්නිකරයේ ඊ타ත්ම ශ්‍රේෂ්ඨ ඓතිහාසික විහාරස්ථානයක සතර පේරුවේ දායක පින්නතුන් සමග ඔබ වහන්සේ සිදු කරන මේ උතුම් කාර්යභාරය දෙවියන්ගේ පවා ප්‍රසාදයට හේතු වෙන සත්පුරුෂ ලෝකයේ කාගේ ප්‍රසාදයට හේතු වෙන වටිනා කාරණයක් හැටියට අපි කල්පනා මන්ත්‍රී උද්භත උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ කරු කැබිනට් අමාත්‍ය ජයරත්න හේරත් මැතිතුමනි ඔබතුමන්ට බොහොමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා උත්සව සභාව ආමන්ත්‍රණය කරන්නට දේශපාලන අධිකාරිය හැටියට අපට මේ සත්කාරය වෙනුවෙන් ලබා දිය හැකි පරිත්‍යාගය කොයි ආකාරයකද කියන කාරණේ මේ සිළු හමුවේ තබන්නට බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ගරු ජයරත්න හේරත් මැතිතුමන්ට. වැඩමවදාල ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. මේ අවස්ථාවට සම්බන්ධ වෙන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ගරු මන්ත්‍රීමල්ලා ප්‍රධාන දේශපාලන අධිකාරියේ සියලුම මහජන නියෝජිතවරුනි ආරායිත අමුත්තනි ව්‍යාපාරික මහත්වරුනි මේ විහාරස්ථානයට සම්බන්ධ
හතර පෙරුවේ දායක පින්වත්තුනි හිතවතුනි මිත්‍රෝනි. පළමුවෙන්ම අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් සමාවයි සිටිනවා මේ න්‍යාය පත්‍රයේ තරමක් සංශෝධනය කරලා මට මේ කෙටි කතාවක් කරන්න අවස්ථාවක් ගන්න සිදුවීම ගැන අද දවසේ තරමක කාර්යබහුල දවසක් ඒ වගේම ආමංගල උත්සවයකට කුලිය පිටට සම්බන්ධ වෙන්න තියෙන නිසා තරමක් වේලාසෙනින් යන්න තියෙන නිසා මම මේ කතාව ඉක්මන් කරගන්න උත්සාහ කළේ. මම හිතන්නේ අද උදෑසන තමුන්නාන්සේලා අපි සියලු දෙනාම මේ ඓතිහාසික පුරාණ විහාරස්ථානයට පැමිණලා බෞද්ධ පින්වතුන් විදියට මේ විහාරස්ථානයේ දීර්ඝ කාලයක් තිස්සේ තිබිච්ච අඩුපාඩුවක් චෛත්‍ය රාජාණන් වහන්සේ කෙනෙකුට අද මුල්ගල් තියලා සුබ නැගතින් අදේ සත්කාරය අපි ආරම්භ කරන්න යෙදුණා. අපේ විහාරාධිපති පාරඹේ ශ්‍රීනිවාස නායක හාමුදුරුවෝ මේ විහාරස්ථානයේ පුරාවෘත්තිය මේ විහාරස්ථානයේ ආරම්භයේ විකාශනය සහ ඇදවැටීම පිළිබඳව උන්වහන්සේ පැහැදිලි කළා. මම හිතන අද වෙනකොට මේ විහාරස්ථානයට සම්බන්ධ හතර පෙරුවේ දායක පින්වතුන් ඊටාම උනන්දුවෙන් උද්‍යෝගයෙන් මේ විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් අද මම හිතන එකතු පාදලා වෙලා ඉන්න වෙලාවක්. අපේ වත්මන් විහාරාධිපති පාරම්භේ හාමුදුරුවෝ නිව්යෝර්ක් විහාරස්ථානයේ වැඩ වාසය කළා. උන්වහන්සේ ඒක తాවකාලිකව අමතක කරලා මේ කඳුරුගොඩ විහාරස්ථානට පැමිණලා මේ විහාර කර්මාන්තවල අඩුපාඩුකම් එකින් එක අවුරුද්දෙන් අවුරුද්ද සම්පූර්ණ කරමින් මේ හතර පෙරුවේ දායක පින්වතුන්ත් එක්ක එකතු වෙලා අද මේ විහාරස්ථානයේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරන්න උන්වහන්සේ මං හිතන්නේ විශාල උත්සාහයක් ගන්න වෙලාව. අතිගෞරවනීය අපේ නායක ස්වාමීන් වහන්සේලා වර ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. විස්ථානයෙන් බහැරව යන අපේ පොදු විනෝදාත්මක කටයුතු සහ උද්භිත උද්‍යාන පිළිබඳ කරු කැබිනට් අමාත්‍ය ජයරත් හේරත් මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම ස්ථානට සහභාගී වෙලා ඉන්න මේ පළාතේ අපේ ප්‍රාදේශ සභාවේ ගරු මන්ත්‍රී රුවන් ධම්මික යාපා මැතිතුමනි, ඒ වගේම අපේ රෝහණ එන්ටර්ප්‍රයිසස් අධිපතිතුමා, ඒ වගේම අපේ ආමෝ රත්නායක මැතිතුමා, ඒ වගේම දහම්පාසලේ දරුදරියන් ගුරුතුමන්ලා ගුරුතුමියන්ලා, ඒ වගේම සතර පෙරුවේ දායක කාරකාදී සියලු දෙනාගෙන්මත් අවසරයි. මම හිතන්නේ අද අපේ අර නායක ස්වාමීන් වහන්සේලා දේශනා කළා වගේ ඊටාත්ම මහඟු පුණ්‍ය කර්මයකට තමයි අපි හැමදෙනාම අද සහභාගී වෙන්න සම්බන්ධ වෙන්නේ. ඊටාත්ම වටිනා පුණ්‍ය කර්මයකට සහභාගී වෙන්නට අපිට ආරාධනා කිරීම පිළිබඳව මේ කඳුරුගොඩ විහාරස්ථානයේ අපේ නායක ස්වාමීන් වහන්සේට පළමුවෙන්ම අපේ ගෞරවනීය පුණ්‍යානුමෝදනා ස්තුතිය ගෞරවය මේ මොහොතේ ප්‍රකාශ කරනවා. මම හිතන්නේ අපේ විහාරස්ථානවල ඉතිහාසයේ ඉඳලම බැලුවම මේ කියන කාර්යභාරයන් චෛත්‍ය රාජාණන් වහන්සේ, ඒ වගේම විහාර මන්දිරය, ඒ වගේම බෝධීන් වහන්සේ කියන මේ සියලු දෙයින් අංග සම්පූර්ණ වුණාම තමයි අපේ දායක කාර්කාදීන්ට මේ ආගමික වතාවත් ඉතාමත් නිවැරදිව තමන්ගේ විහාරස්ථානට ඇවිල්ලා ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙන්නේ. ඉතිහාසයේ ගත්තාම මේ කඳුරුගොඩ විහාරස්ථානය ඉතාමත්ම දියුණුවක් ලබාගෙන තිබෙන විහාරස්ථානයක්. නැවත කාලයක් මම හිතන්නේ අපේ හාමුදුරන් වහන්සේ ඇමරිකාවේ වැඩ වාසය කළ නිසා වෙන්නට ඇති, මේ විහාරස්ථානයේදීම නායකත්වයක් නොතිබුණ නිසා වෙන්නට ඇති, මේ විහාරස්ථානයේ කාලයක් මම හිතන්නේ ඉච්ඡර දායකකාරකාදීන් සම්බන්ධ නොවන ස්ථානයක් බවට පත් වෙලා තිබුණා. හැබැයි නැවත වතාවක් උන්වහන්සේ ඇමරිකාවේ ඉඳලා මේ විහාරස්ථානයේ වැඩමවට පස්සේ උන්වහන්සේ පළාතේ ඒ රටේ බොහොම පහසුකම් සහිතව ඉන්න පුළුවන්කම තියද්දි මේ විහාරස්ථානයට වැඩම කරලා මේ දායක කාරකාදීන් වෙනුවෙන් මේ විහාරස්ථානට අංග සම්පූර්ණ වෙන්නට අවශ්‍ය කරන බෝධීන් වහන්සේ, ඒ වගේම චෛත්‍ය රාජාණන් වහන්සේ ස්ථාපිත කරන්න උන්වහන්සේ මහත් ධෛර්යයක් ශක්තියක් ගන්නවා. ඒ වගේම උන්වහන්සේ කිව්වා වගේ ඒ සදා ශක්තිය දෙන්නේ මේ පළාතේ මේ කලාපයේ ඉන්න දායක කාරකාදීන්. ඒ නිසා එතුමන්ලාගේ ශක්තියත් සහයෝගයත් අරගෙන මේ විහාරස්ථානයේ තියෙන අඩුපාඩු ටික සම්පූර්ණ කරලා උන්වහන්සේ බොහොම සරල විපත්මක් ගත කරන නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් විදියට ඒ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපේ ගෞරවයක් විසුද්ධියක් ප්‍රකාශ කරන්න ඕනේ. මා හිතනවා මේ ස්ථානයේ අද රැස්ව සිටින හතර පෙරුවේ දායක කාරකාදීන් අතරින් වයෝවෘද්ධ පුද්ගලයා හැටියට මේ විහාරස්ථානයේ ඉතිහාසය පිළිබඳව යමක් කියන්නට දන්න කෙනා මමයි කියලා.
තමුන්නාන්සේලාටම ඊටාත්ම නිහතමානීව ප්‍රකාශ කරන්න ඕන. විහාරස්ථානයේට වැඩමවා වදාළ කොටුවේ ධීරානන්ද හිමිපාණන්ගේ අතීත කතාවක්. උන්වහන්සේ පිරිපිටිය ධර්මචන්ද්‍ර පිරිවෙනෙහි පරිවේනාචාර්යවරයෙක් හැටියට සේවය කරන කාලේ කසාගල මේ විහාරස්ථාන භාරකාර හිමියන් හා පරිවේනාධිපතිව වැඩවිසු ධම්මාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි වනගතව පැවති මෙම කදුරුගොඩ විහාරස්ථානයට වැඩම කළා. එදා මේ විහාරස්ථානයක් තිබුණේ නැහැ. තිබුණේ මහා වනරොඩ. ඒ වනරොඩ එලිපෙහෙලි කර ගනිමින් උන්වහන්සේ ආරම්භු ඒ ශාසනික මෙහෙවරෙහි මල්පල ගන්වන දිනයක් තමයි අද ඔබ හැමට දකින්න ලැබෙන්නේ. ඔබ තමුන්නාන්සේලාගේ සහයෝගය අවශ්‍ය බැවින් ගල් වැලි සිමෙන්ති ද්‍රව්‍යමය ආධාර කොට ශ්‍රමදායකත්වයට ලබා දී මොක්ෂව ප්‍රාර්ථනා කිරීමට දායක වීමටද අපි ඔබ හැමට ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු. අද දින මේ වැඩ කොටස නිමා කිරීමට සතර පේරුවේ දායකාදීන් සමගම අවට අපි ආරාධනා කර සියලු දෙනාගේම සහයෝගය ලැබගෙන අප මේ අවස්ථාවේ සතුටටපත් කිරීම පිළිබඳ සතර පේරුවේ දායකාදීන් සහ සියලු ආරාධිත අමුත්තන්ට සහ බොස්සඩිය සහ පාරමී සියලු ගම්වාසීන් දායක මහතුන්ගේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිමු. සියලු දෙනාටම මේ අවස්ථාවේ එකී නොකී සමහර විට මාතින් අතපසු වූවා නම් ඒකට සමාව පදනය කියමින් සියලු දෙනාටම අපගේ දායක සභාව වෙනුවෙන් දේකන්තුමිය ලෙස මා සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය පුද කරමින් අප නිමාවපත් කරනවා. සියලු දෙනාටම ස්තුතියි. තෙරුවන් සරණයි. එහෙමනම් අද දිනේ වැඩ කටයුතු සමාප්ති කරන්නට හමාර කරන්නට සූදානම්. ළමයි පන්සලයි වැවයි දාගවයි අපේ උරුමේ අපූර්වත්වයේ සම හදවත් තුළ ජනිත වේවා. අපේකම රැකගෙන අපේ පන්සල ගමේ පන්සල අපේ කොයිකයි දෙයටත් තිබුරිගේ සිට සුසානේ දක්වා අපිත් එක්ක අත්වල බැඳගෙන ඉඳ ගමේ විහාරය රැකගන්න ඔබට මට ශක්තිය ධෛර්යය ලැබේවා. මේ කරන්නා වූ සත්කාර්ය සාර්ථක කරගන්නට අභිනවයෙන් එදිවන්නට බලාපොරොත්තු වන්නා වූ චෛත්‍ය රාජන් වහන්සේගේ වැඩ කටයුතු එකවන්ව එක්සිත්තු එක්සත්තු සමට එකතු වෙලා වැලි කැටයකින් ගඩොල් කැටයකින් දහඩිය බිදුවකින් හෝ දායකත්වයේ එකතු කරමින් මේ සත්කාර්ය සාර්ථක කරගන්නට ඔබට මට ශක්තිය ධෛර්යය වාසනාව ත්‍රිවිධ රත්නයේ රැකවරණයේ ආශිර්වාදේ ලැබේවායි කියන ප්‍රාර්ථනාව ඔබේ හදවත් තුළ මගේ හදවත් තුළ ජනිත කරමින් ඔබෙන් සමුගන්න අවසරයි. ඔබ සැමට සෝදායි සෝබර බුද්ධාලම්බන ප්‍රීතිය හදවතේ ජනිත වන අපේ එකම ගමිකම අපේ සුන්දරත්වයේ සදා ඔබේ හදවත් තුළ ජනිත වන සුන්දර සෝදායි අනාගතයක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගන්න අවසරයි. ස්තුතියි. සත්කාරයට උදව් උපකාර කළ ලොකු කුඩා හැම දෙනාටම මේ මහා කාර්ය කරන්නට බුද්ධියෙන් ශ්‍රමයෙන් ඒ වගේම මේ මහා කාර්යයට උරදුන්න ඒ වැඩ කරපු සියලු දෙනාටම නම් වශයෙන් කියන්න ඕනා නෑ. මේ වැඩ කලේ කවුද කියලා කවුරුත් දන්නවා. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. උන්ට ගානස්තර තාරකාදීන් අපලපද්‍රව තියනවා නම් නැති වෙලා උන්ගේ කරන ව්‍යාපාරික කටයුතු කරන උතුම් සත්කාරයන් ඒවා තව තවත් ඒ අය කරන කලා වැඩ තව තවත් ලස්සනට කළා ජනයාගේ සිත් සතන් පහන් කරන්නට සිත් සතන් නිවාලන්නට ඔවුන්ට ශක්තියක් වේවා ධෛර්යයක් වේවා ඔවුන්ට නිර්වාණ සුවයමත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ගෞරවනීය හඳුනන්ට ආරාධනා කරන පූජාව ආරම්භ කරන්න කියලා සාදුකාර දෙලා නේරුයි. කියලා නමස්කාර කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි
शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वैरमणि सिक्खापदं समादयामि मुसावादा वैरमणि सिक्खापदं समादयामि सुरामेर मद्यपमा दद्दाना वैरमणि सिक्खापदं समादयामि අපේ විහාරාධිපති ශ්‍රීනිවාස හාමුදුරන් වහන්සේ ප්‍රධාන කොට ඇති ගරුතර මහා සංඝරත්නයන් අවසරයි මට අවුරුදු 50 පිරුණා මහානකමට මේ ජනවාරි 1 වෙනිදා පෙබරවාරි මාසේ මම දඹදිව මේ ජේතවනේ ගන්ධ කොටියට රෝසමල් පූජාවක් පවත්වන්නට පූජා 7ක් පවත්වන්න මම තීරණය කළා 7 වෙනි පූජාව පැවැත්වුවා. ඒ සඳහා මාත් එක්ක ගිය දායක පින්වතුන් අපි බාරයක් කළා තිබුණා අපි පින්කම හුදින් කරන්න උතුම් ජයසිමා බෝධිනවස. හෙට පාන්දර 4ට ඒගොල්ලෝ පිටත් වෙනවා මේ අනුරාධපුරේ යන්න. කායකද යන්නේ? මාත් එක්ක. ඒ ගමන සූදානම් කරන්න තමයි මම දැන් යන්න ඕනේ කොහෙද? රාගම. පාන්දර 4ට පිටත් වෙන්නේ. කොහෙන්ද පිටත් වෙන්නේ? හරි දැන් මම කොහෙද ඉන්නේ? දැන් ඔයගොල්ලන් පන්සලේ මම මේ ඉන්නේ. එතකොට මේ මගේ ස්වභාවයක් තියෙනවා අපේ පඬිත හාමුදුරුවන්ගේ තිබෙන ස්වභාවය. ඒ පඬිත හාමුදුරුවන්ගේ මේ විහාරස්ථානේ නිර්මාතෘවරය හැටියට නේ කටයුතු කරපු පඬිත හාමුදුරුවෝ. පඬිත හාමුදුරුවන්ගේ සිරිත් විරිත් එක මේ සින්වාස හාමුදුරුවෝ තුල තියෙනවා. මම පඬිත හාමුදුරුවන්ට බොහෝම ගරු කරනවා. පඬිත හාමුදුරුවෝ මට හරිම ආදරේ. මගේ චරිතය බොහෝම අගය කරනවා උන්වහන්සේ. ඒ වගේම සින්වාස හාමුදුරුවෝ ඒවා මතක තියාගෙන ඉන්නවා. ඒ නිසා දැන් මට පඬිත හාමුදුරුවෝ කියනකොට පඬිත හාමුදුරුවන්ගේ මුණ මම දැක්කේ. දැන් මට මතක බෑ කියන්න බෑනේ. ඒ නිසා මම පුරුදු වෙලා තියෙනවා අරකින්ද මේක බෑ කියන්නේ නැතුව මේ වැඩේ කරන්න. දැන් මම මොකද්ද කරේ? මේ පොදු වීඩියෝට ආවා. දැන් මම මේ ආසනේ ඉන්නේ මමනේ. මන්නේ. එතකොට අර ගර්මනේ යන්නේ නැද්ද? යනවා. මං කෝ අද මම රෑ මාන පහේ නතර වෙනවා. මාන පහේ පන්සලේ ඉන්නවා. මම යන කණ්ඩායමට කතා කරා මාන පහට එන්නේ. කියලා 4ට පිටත් වෙලා එන්න. මම එතකන් නිදාගෙන ඉඳලා හොඳට ඉන්නවා. ඔය ආවොත් මට ඉදිමරමර යන්න වෙන්නේ. මම අන්තිමේ යන්න වෙන්නේ පස්සේ කොමලා කිව්වා. දුරකථනයෙන් කතා කළා යන හැමෝටම. ඒ හැමෝම කිව්වා හොඳම දේ තමයි නායකවරු මාන පහේ ඉන්න එක කියලා. එහෙනම් දැන් ඒගොල්ලන්ට මේ සතුරා අපිට සතුරා මේ පින්කම කරන්න ඒගොල්ලෝ උදව් කළා. මනම් සාදුකාරය දීලා යාර පින් දෙමු.
ඔව් බුදු පුජා දණ්ඩයි බාරගත් යුතුයකම් ඉෂ්ට කරන්න. අපි හැමෝම යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්වා පඬිත හඳුරන් අපේ රාන්කිරි මඩ නායක හමුදුරුත් එක්ක හිරිපිටියේ පිරිවන දිනු කරපු හමුදුරු. හිරිපිටියේ පිරිවන ඉන්නකොට මෙහෙන් ආරාධනාවක් ලැබිලා තමයි උන්වහන්සේ වැඩම කළේ රාන්කිරි මඩේ නායක හමුදුරුව මේ නිතර මේ කාලය පරිලා. ඒ රාජ්‍යම ලොකු නායක හමුදුරුව. එනිසා ඒ තියෙන සම්බන්ධතාවය මම කඩන්න නැතුව ඉෂ්ට කරන්න ඕනේ කියලා. බෝධි පූජාව අද පවත්වන ඕගොල්ලෝ පානදොරේ අරිදම්ම හාමුදුරන්ගේ බෝධි පූජාව තවත් හාමුදුරන් වහන්සේලා බොහොම දක්ෂ හාමුදුරන් වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලාගේ බෝධි පූජාව එහෙම නෙවෙයි මගෙන් බලාපොරොත්තු වෙන්නේ. මම මේ පවත්වන්නේ ආශිර්වාද බෝධි පූජාව. ආශිර්වාද බෝධි පූජාව කියලා කියන්නේ මේ වගේ වැඩ කරපුවම ඇස්වහා කටවහා හොහා නේද ඉරුපැන්නුම් වැල්පැන්නුම් කොඩි වින්න සෝනියම් බන්ධන වගේ දේවල් තියෙනව නේද? අපි මේ ඉන්නේ විශ්වය තුළ ඔයගොල්ලෝ කියන්නේ නෑ හන්දට වේදිකාවක් තුළ කියලා. වේදිකාව ගහලා තියෙන විශ්වයේ විශ්වය කියලා කියන ආසයි පොළොවේ අතර පොහොරය මේ පොහොරය තුළ ඉන්නකොට මෝ විස්මත දේවල් තියෙනවා හොඳට නරකට දෙකටම. අස්වහා ගඩවහා දෝෂ අතර වේදා අතර අන්තර ඉරුපැන්න වැල්පැන්න කොඩි වින බන්ධන සෝනියම් කියන පැත්ත තමයි අපේ විපත් පැත්ත. ඒ වගේම සැපත් පැත්තක් තියෙනවා. විපත නැති කරගන්න සැපත ඇති කරගන්න බෝධි පූජාවෙන් පුළුවන් ද බැරිද? බෝධි පූජාවෙන් පුළුවන්. ඒ නිසා බෝධි පූජාවේ දී බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නත්‍රයේ සූවිසි ගුණය තමයි අපි සිහිපත් කරලා පූජාව පවත්වන්නේ. බුදු ගුණ අනන්තයි, දහම් ගුණ අනන්තයි, සංඝ ගුණ අනන්තයි. කොහොමද බුදු ගුණ අනන්තයි කියන්නේ? මට බුදු ගුණ ගැන දැනෙන බුදුහාමුදුරුවෝ ගැන දැනෙන ශක්තියට වඩා ඒ දැනෙන ගුණයට වඩා තව හාමුදුරුවෝ ඉන්නවා. ඒ හාමුදුරුවෝ හොයාගෙන ගිහපුවම බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට දැනෙන තරම් කාටවත් දැනෙන්නේ නැහැ. ඔබ විශ්වාස කරනවද නැද්ද? බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හාමුදුරුවෝ. උන්වහන්සේට වඩා තේරෙනවා රහතන් වහන්සේ නමකට. කාගේ ගුණද? බුදුහාමුදුරන්ගේ ගුණ. ඒ බුදුහාමුදුරන්ගේ ගුණ රහතන් වහන්සේට තේරෙනවා. රහතන් වහන්සේලාගෙන් ගත්තහම ශරීරත් මගලන් දෙනමට තේරෙනවා හොඳට බුදුහාමුදුරන්ගේ ගුණ. ශරීරත් මේ දෙනමට ශරීරත් මගලන් දෙනමට වඩා තේරෙනවා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට. උන්වහන්සේට වඩා තේරෙනවා බුදු කෙනෙකුට. බුදු කෙනෙකුට දැන් අපි 8 බුදුජානක වහන්සේලා තම්පත් කරගෙන අද ප්‍රථම පූජාවනේ මේ පවත්වන්නේ නේද? එතකොට එක බුදුහාමුදුර කෙනෙකුගේ සර්ණංකර බුදුහාමුදුරන්ට දීපංකර බුදුහාමුදුරන්ගේ ගුණ තේරෙනවා. ඊට වඩා එහෙම ගියපුවන් පස්සේ 8 බුදුහාමුදුරන්ගේ ගුණ තේරෙනවද නැද්ද? තේරෙනවා. හෙට ඉඳන් පුළුවන් මේ 8 බුදුහාමුදුරුන්ගේ බලයේ ශක්තිය ඔයගොල්ලන්ට ගන්න. පුළුවන්ද බැරිද? පුළුවන්. හෙට ඉඳන් ගන්න හැකි. බෝ වෙන රෝගයක් තියෙනවා නම් හොඳ වෙන්නේ නැති රෝගයක් තියෙනවා නම් පිළිකා රෝගයක් තියෙනවා නම් එන්න මල් ටිකක් අරන්. අරගෙන බුදුහාමුදුරුන්ගේ නම් ගහලා තියෙනවද? ඔව්. එතකොට පළවෙනි බුදුහාමුදුරන්ගේ ඉඳන් අන්තිම බුදුහාමුදුර දක්වා මල් පූජා කරන යන්න. ගිහිල්ලා ආයෙත් පළවෙනි බුදුහාමුදුරන්ට යන්න. ගිහිල්ලා බුදුහාමුදුරන්ට සරණංකර නාමෝ ජිනෝ පූරත්වා දසපාරමී ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සම්පාගමින් ඒතේන සත්‍ය වජ්ජේන පජ්ජරෝතේ විනස්සතු. මේක විහිළුවට නෙවෙයි. දරුවෝ ඉනහ වෙනවා වගේ පේනවා. ඉනහ වෙන්න එපා කරලා බලන්න. ඔයගොල්ලන්ගේ විභාගයක් නම්, ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නම්, ගැටලුවක් නම්, හාඬ නැත්තම්, අඳින්න නැත්තම්, ජීවත් වෙන්න ක්‍රමයක් නැත්තම්, රක්ෂාවක් නැත්තම්, පරස්තාවක් නැත්තම්, දරුවෝ නැත්තම් එන්න. අර ආම්දුරු කිව්වා වගේ ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න බදාදා සෙනසුරාදාට රාගම බෝධින් වහන්සේ ළඟ. වාහනයක් ගහන්නවත් ඉඩක් නැහැ. ඒ ඇයි අපි මේක ඔප්පු කරලා දීලා තියෙනවා.
එනිසා දැන් මෙහි අදයි පටන් ගන්න. ඔයගොල්ලෝ දන්නවා ජොර පිරිත කියලා පිරිත් පොතේ තියෙනවා ජොර පිරිත කියලා. ඒ ජොර පිරිතේ තියෙන්නේ අටවිචි බුදුහාමුදුරන් වහන්සේලාගේ ගුණ තුලින් පාචරෝතේ විනාශදු සියලු රෝගකාරක දත්තන් වෙනස් වෙනවා. අපිට ඇහත් නොපිරෙන රෝග තියෙනවද නැද්ද? අපේ ශරීරයේ අපි නොයෙක්ව තියෙනවද නැද්ද? පිළිකාව දැනගන්න වෙන්නේ පිළිකාව එළියට ආවම පස්සේ ඒ එනකොට පිළිකාව හැමතැනම ගිහිල්ලා මොලේ පිළිකාව පටන් ගත්තොත් මොලේ හැමතැනම ගිහිල්ලා සමහර උගුර දිහත් ඇවිල්ලා උගුර පිළිකාව පටන් ගත්තොත් මොලේටත් ගිහිල්ලා බඩවැලේ පිළිකාවක් ගත්තොත් එහෙම ඔක්කොම ගිහිල්ලා මේ පෙනහැලිත් එක්ක ඔක්කොම ගිහිල්ලා දවස් පොත් මෙවුනම් පස්සේ තමයි අපි දැනගන්නේ. ඉන් පස්සේ තමයි අපිට මහරගම දිහා යන්න වෙන්නේ. නේද? නොයෙක් ඒවා කර රාගම නෙවෙයි මහරගම. වැරදිලා රාගම එන්න එපා. මේ රාගම රෝහලේ මම ලංකාවේ සීලම රෝහල වල මම අනුශාසන ආපු කෙනෙක් හැටියට වැඩ කරනවා. ඉතින් මම ඒක දන්නවා. මොකද මේ බුද්ධ පූජාව තමයි ගිලානම් මේ සෝ ගිලානම් පට්ඨාති සෝ ගිලානම් පට්ඨාති යෝ ගිලානම් පට්ඨාති සෝ මන්නුපට්ඨාති කියන එක. යෝ ගිලානම් පට්ඨාති සෝ මන්නුපට්ඨාති යමෙක් ගිලනුට උපස්ථාන කරනවා නම් ඔහු මට උපස්ථාන කරන්න. මම ඉක්මනින් කරන්නයි කියලා මට පදේ එහාට මෙහාට මාරුණා. ඒ නිසා යමෙක් ගිලනුට උපස්ථාන කරන්නේ නම් ඔහු මට උපස්ථාන කරන්න කිව්වේ. පිණ්ඩපාතේ. ආනන්ද හාමුදුරුවෝ වඩනවා තව හාමුදුරුවෝ වඩිනවා. කඩි ගුලක් දකින්නවා. කඩි ගුලක්. කඩියෝ යන්නේ ගිහලා ගුලට යනවනේ. නේ කඩියෝ යන්නේ සිදුරු නේද ගුල කියන්නේ. බණපොතේ තියෙන්නේ කඩි ගුල කියලා. කඩි ගුලක් දකින්නවා. දැකලා සිනහ පාල කරනවා. ඔයගොල්ලෝ කඩිගුල් දැකලා තියෙන අය අතුල්සන් කඩිගුල් දැකලා තියෙන අය නැත්නම් කඩියෝ යනවා දැකලා නැද්ද? කඩියෝ දැකලා නැති ළමයි මේ ඉන්නේ. හොඳත් පහල දාන්න. මේ එතකොට කඩිදුල දැකලා බුදුහාමුදුරුවෝ චීනා පහල කරනවා. ආනන්ද හාමුදුරුවෝ දකින්නවා. ආනන්ද හාමුදුරුවෝ එහෙම එකක් දැක්ක ගමන් බුදුහාමුදුරන්ගේ හොඳට අහලා තේරුම් කරගන්නවා. තේරුණා ආනන්ද හාමුදුරුවෝ දේශනා කරපුවා තමයි අහපුවා තමයි අපි දැන් මේ ආબોධ කරගෙන ඔබට කියන්නේ. නැත්නම් අපි පිළිපදින්නේ. ඒ උතුම් දහම අපි ඉන්නේ මේ බුද්ධෝත්පාද කාලේ. බුදුහාමුදුරන්ගේ උතුම් දහම ගෞතම බුදුන් වහන්සේගේ උතුම් දහම පවතින මේ කාලේ තමයි බුද්ධෝත්පාද කාලේ. අපි බොහොම බලවත් වාසනාවන්තයෝ. ඒගොල්ලෝ දිස හොඳට බොහොම පිරිසක් ඉන්නව නේද? මං සිනහපල ගලේ ආනන්ද මෙතන එක්කෙනෙක්වත් නැහැ ශක්විති රජකම් නොකරපු. පැහැදිලිද? ඔයගොල්ලන්ට පැහැදිලි වුණාද මං කිව්වේ? ශක්විති රජකම් නොකරපු එකම කඩියෙක්වත් නැහැ. නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතයාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිත්තිකෝ අකාලිකෝ ඒපස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති ධම්මං ජීවිතයාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ජිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදන්තච්චාරි පුද්ගලායේස භගවතු ශාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති නිවේදයාමි සංඝං ජීවිතයාව නිබ්බානං සරණං ගච්ඡාමි නිවේදයාමි සම්බුද්ධං විතරාගම් මහමුනි නිමන්තයාමි සුගතං ලෝකජිත්තං නරාසභං
ධනසාරප්පදිත්තේන දීපේන කමදං සිනාති ලෝක දීපං සම්බුද්ධං පූජයාමි කමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා ගන්ධේන පූජයාමි තථාගත අනන්ත ඥානෝ විමලෝ දක්ඛිනියෝ ගුණාකරෝ පතිගන්හාතු භගවා දක්ඛිනෝදක මුත්තමං සුගන්ධං චේතලං කප්පං පසන්න මధుරං සුභං පානීය පතිගන්හාතු නායකෝ අදිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයන් නිමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ චතු මధుරං පරිකප්පිතං අනුකම්පං පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ අෂ්ඨපානං පරිකප්පිතං අනුකම්පං ආතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ වේසග්ගං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං පතිගන්හාතු මුත්තමං නාගවල්ලී දරූපේතං චුන්නපූග සමායුතං තාම්බූලං පතිගන්හාතු පූජේමි දන්දිනෝ අපෙන් සී පූජාව කරමු. මම කිව්වන් පස්සේ කියවන්න. ගුණ දාස අතවිදු තන්හං කරමුනි වන්දිනෙමු සාදු මහායාසස්නති පවුමල සේදු මේදං කරමුනි නමදිමු සාදු තුන්ලොවටම හිත සුවලබ දුන්නේ සරණං කර බුදු හිමි නම දින්නේ තුන්ලොවටම පානත් මෙන් බබළුන දීපං කරමුනි වන්දිනෙමි සතුසින සෞසත ගෙන්නත පිදුම් ලබන්නේ කොණ්ඩන් බුදු රදුන් වඳින්නේ මහා පුරිස ගුණේති මුනි මංගල බැතියෙන් නමදිමු ලැබුමට පිම්පල පිරිසුදු මනසින් වනස පෑදු සුමන බුදු රදුන් වඳිනෙමු සාදු දුටු පමණින් බැති සිත උපදින්නේ රේවත බුදු රාජ දැන් නම දින්නේ ගුණ සායුරක් වැනි බුදු හිමි සෝබිත දොත් නුදුන් දී නම දිමු පාමිත සෞසත සිත්වල පවුමල සින්දේ අනෝමදක්ෂී බුදු රජ වැන්දේ ලොවටම පානක් සේබබලන්නේ පදුම බුදු රජුන් දැන් නම දින්නේ මිනිසුන් දමනය කර සැප කැන්දන වඳිනෙමු නාරද මුනි
විමන නන්දන සාර ගුණෙන් නිවනට මඟ පෑදූ පදුමුත්තර මුනි වඳිනෙමු සාදු මහනුවන වැඩ සිටි ලොව විදා සුමේද මුනි වඳිනෙමු සිත පාදා තිලවග පත්වේ මොහදුර බින්දේ සුජාත බුදු රජ බැතියෙන් වන්දේ දෙව් මිනිසුන්ගේ පිදුමට ලක්ුණ වඳිනෙමු පියදස්සේ බුදු හිමි ගුණ මහා කරුණික ගුණය දරන්නේ අත්දස්සේ බුදු සමිඳු වඳින්නේ මොහඳුර දුරු කරන සතුන්නේ ධම්මදස්සේ බුදු සමිඳු පුදන්නේ සිද්ධාර්ථ මුනි ලොව අසමාන බැතියෙන් අමදිමු මොක්සුවගෙන තුන්දොර සංවර කරනට දක්ෂ බැතියෙන් අමදිමු බුදු රජ තිස්ස සම්බුදු බව ලැබ සැනසුම සත්වග පුස්ස බුදුන් වැඳ පතමුව මොක්මඟ කිසිවෙකුටත් උපමානුම කළ හැක මුනිදු විපස්සේ නමදිමු ගුණ දැක සියලු සතුන්ටම හිත වැඩ සාදු සිකේ බුදු රජුන් නමදිමු සාදු බුදු රාජ වෙස්බු සුවගෙන දුන්නේ සාදු නාදදී අපනම් දින්නේ සසර දුකින් සත්වග ගොඩ දැම්මා කපුසඳ මුනි වඳිනෙමු හිස නම්මා කෙලසුන් දුරු කර සැනසුම් සුවලද නමදිමු කොණාගමනම් බුදු රජ ලැබදෙන සිරිසැප කස්සප මුනි සඳ වඳිනෙමු සැදැහැන් පුරවාගෙන හද සුවිසි බුදුගුණ හද තුල රන්දා ගෞතම මුනිදුන් හට අපි වැන්දා සුවිසි බුදුගුණ හද තුල රන්දා ගෞතම මුනිදුන් හට අපි වැන්දා සුවිසි බුදුගුණ හද තුල රන්දා ගෞතම මුනිදුන් හට අපි වැන්දා චතුමදුරද අට පිරිකර ආදී
පුදුමගිලම් පස තුන්සිත පෑදී චතුමදුරද අට පිරිකර ආදී පුදුමගිලම් පස තුන්සිත පෑදී චතුමදුරද අට පිරිකර ආදී පුදුමගිලම් පස තුන්සිත පෑදී අටවිසි බුදුගුණ බලය ලැබේවා නිරෝගී සුව සම්පත හිමි වේවා අටවිසි බුදුගුණ බලය ලැබේවා නිරෝගී සුව සම්පත හිමි වේවා අටවිසි බුදුගුණ බලය ලැබේවා නිරෝගී සුව සම්පත හිමි වේවා නාගවල්ලී දලූපේතං චොන්නපෝග සමායුතං තාම්බූලං නාතු චකම් පූජේ මිදන්දිනෝ අන්නගන්ධෝ පේතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන ලබාමි මොක්ඛං පුප්පං විනායාති යතා ඉදම්මේ කායෝ විනාශ භාවං වන්දාමි චේතියං සබ්බං සබ්බතානි කපතිත්තිතං සාරී මහා බෝධින් බුද්ධ රූපං සකලං සදායස්ස මූලේ නිසින්නෝව විජයං අකාපත්තෝ සබ්බං යතං සත්තා වන්දේ තං බෝධිපාද පන්නිමේතේ ලෝකනාථේන පූජිතාහම් පිතේ බෝධිරාජා විනීතනේ සන්නේත සාතං සුචිසාරදීසං සන්දේර කංසොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විශාසං සංසාබිකං කේවල මෝහනාසං සංහානකං මාරරණේ විශේෂං සංසේවි සන්දාසි මුදාරහාසං සංහාර පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසින් අතගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංහාර සංඝං පනමේ රචාසං මත්ක කියන්න කරණීය මත්ත කුසලේන යන්තං සංඝං පදං අபிසමෙච්ච සක්කෝ සෝදෝච සුගතෝ චස්ස මුදුවනතිමානි තන්තුස්සකෝ ච සුබරෝච අප්පකිච්ඡෝ ච සල්ලෝකෝත්තේ නියෝතෙන් ප්‍රකෝච අප්පගබ්බෝ කුලේ ස්වරණුකිද්දෝ නතකුද්ධං සමාචරේ කිංචයේන විඤ්ඤෝ පරේ केमिनो हन्तु सम्बे सद्धा भवन्तु सुखितत्ता एकेति पानभूतत्ते तथावाताव अनवशेषादिगावा ये महान्तावा मध्यमा रत्सकारुकतुलादित्तावा अद्दित्ताये च दूरे वसन्ति अविदूरे भूतावा सम्भवे सेवा सम्भे भवन्तु सुखितद्धानपरो पवनयन् सब्बीति अद्यन्तु सम्परोगं सतु माते भवत्तन्तरायो सुखे दीर्घायुको भव भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवतां सर्वबुद्धानुभावेन सर्वधर्मानुभावेन सर्वसङ्घानुभावेन सदा सत्य भवन्तु ते अभिवादन शीलिस्स नित्यं मत्यापचायिनो चत्वारो धम्मा वर्धन्ति आयुर्वन्नो सुखं बलन्ति आयुरारोग्य सम्पत्ति सर्व सम्पत्तिमेव च अतो निब्बान सम्पत्ति इमिनाते